ඔන්න යාළුවනේ අපි හැටන් කොළඹ බස් එකෙන් නැගලා කළුගලින් බැහැලා ලක්ෂමාන බස් එකට ගොඩ වෙලා මේ යන ගමන් ඉන්නේ. හරි අපූර්ව ගමනක් යන්න. හරි අපි බස් එකෙන් බැහැලා කතා කරමුකෝ. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මේ වීඩියෝ නරඹන සියලුම දෙනාට. ඔන්න ඉතින් මම අදත් ආවා තවත් අලුත් වැඩකින්. ඉතින් අද මම ගමේ ආවා. ඉතින් අපේ ගමේ ගෙවන ඒ සුන්දර ජීවිතය, අපේ ගමේ තියෙන සුන්දර තැන් ගැන විස්තර මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපේ ගම පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ලක්ෂපාන ප්‍රදේශයේ තිබෙන ගම් අතර එක සුන්දර ගමක් විදිහට. ඉතින් අපේ ගම පිහිටලා තියෙන ස්ථානය තමයි මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම. ඉතින් අපේ ගමේ පවුල් 150ක් පමණ ජීවත් වෙනවා. අපේ ගමේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ යාළුවනේ කුඩා තේ කර්මාන්තය, කිතුල් කර්මාන්තය සහ සුළු අපනයන භෝග වගේ කර්මාන්ත. ඉතින් යාළුවනේ මන් දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ තේවත්තට. ඉතින් මේ තේ වගාව ගැන සඳහන් කරද්දී ඔයාලට එක විශේෂ කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි ජේම්ස් ටේලර් විසින් තමයි මේ තේ වගාව මුලින්ම අපේ රටට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මුල් කාලේ නම් සුදු ජාතිකයෝ විතරයි මේ තේ වගාවල අයිතිකාරයෝ වෙලා තියෙන්නේ. පසුව අපේ පැරණියෝ මේ තේ වගාවල වැඩට ගිහිල්ලා මේ තේපැල අරන් ඇවිල්ලා එයාලගේ ගෙවතු වල වගා කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට නම් ලෝකයේ තේ වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ තේ වලට විශාල ඉල්ලුමක් හම්බ වෙනවා. ඒ වගේම අපේ මේ ගමෙන් ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ යාළුවනේ මෙන්න මේ තේ වගාව. මෙන් ලබා ගන්නා තේ දළු මේ ආකාරයෙන් වත්තෙන් නෙලාගෙන පසුව ලොරි මගින් ආසන්නයේ ඇති තේ කර්මාන්ත ශාලාවලට අලෙවි කරනු ලබනවා. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දීමට මොවුන් කරනු ලබන්නේ නිහඬ සේවාවක්. කිතුල් කර්මාන්තය ගමේ ආදායම් මාර්ග අතර ප්‍රධාන තැනක් ගන්න යාළුවනේ මේ කිතුල් කර්මාන්තය. ඔවුන්ටම ආවේනික ආකාරයකට කිතුල් මැද ලබා ගන්න ඇල් තෙලිජ්ජ උණු කර කිතුල් හකුරු, කිතුල් පැණි නිෂ්පාදනය කරනවා. කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු නොකරන නිසා මේවා ස්වභාවික නියම කිතුල් පැණි කිතුල් හකුරු වෙනවා. ඊට අමතරව කිතුල් පිටිද නිෂ්පාදනය කරනවා. මීට අමතරව පුවක්, ගම්මිරිස්, කරාබු නැටි වැනි සුළු අපනයන භෝගද වගා කරනු ලබනවා. මේවා ඔවුන්ගේ අමතර ආදායම් මාර්ග වෙනවා. මේ ගමේ තියෙන යාළුවනේ ඉතාමත් සුන්දර ස්ථානයක්. අපි දැන් මේ ස්ථානයට යන ගමන් තමයි ඉන්නේ. අපි ගිහිල්ලා බලමු ඒ ස්ථානය මොකක්ද කියලා. කන්දේ ලන්දේ ගඟුලල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ දිස් වෙන්නේ සප්ත කන්‍යා කඳුවැටිය. මේ සප්ත කන්‍යා කඳුවැටිය යාළුවනේ ඒ නමින් හඳුන්වන්න එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ සප්ත කන්‍යා කඳුවැටිය කඳු 7කින් සමන්විත වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ කඳුවැටියට සප්ත කන්‍යා කඳුවැටිය කියලා කියන්නේ. ඉතින් අපි මේ අපේ ගමේ සුන්දර ස්ථානයට ආවම අපිට මේ කඳු 7න් 6ක්ම දැක ගන්න පුළුවන්. තවත් විශේෂ කාරණයක් සඳහන් කළොත් මේ සප්ත කන්‍යා කඳුවැටිය අපේ ගමට දිස් වෙන්නේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ සැතපී සිටින ආකාරයට. කොහොමත් ඉතින් බුදුදහම සහ ස්වභාව ධර්මයේ අතර මනා සම්බන්ධතාවයක් තියෙනවානේ. ඉතින් අපිට ඒක මෙයින් මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම යාළුවනේ මේ සප්ත කන්‍යා කඳුවැටියේ මේ තියෙන සුන්දරත්වය වගේම අපිට මේ සප්ත කන්‍යා කඳුවැටිය ඉතාමත් දුක්බර කතන්දරයක් කියාපානවා. ඒ කතන්දරේ තමයි යාළුවනේ අන්න අර පෙනෙන ස්ථානයේ 1973 වර්ෂයේ එවකට සිදු වූ දෙවන විශාලතම ගුවන් අනතුර සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ගුවන් අනතුර ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට අන්න අතරින් දිස් වෙන්නේ ගෞතම ශ්‍රී පාද ස්ථානය.
ඉතින් අතීතයේ නම් මේ ශ්‍රීපාදස්ථානය අපේ ගමේ මිනිස්සු කරුණා කරේ ඔන්න ඔය පේන වනාන්තරයෙන්. ඉතින් අතීතයේ මේ ගමේ මිනිස්සු ශ්‍රීපාදය කරුණා කරන්න යනකොට එයාලගේ දේපල එයාලගේ පවුලට නිසි ආකාරයෙන් බෙදලා දීලා තමයි කරුණා කරන්න යන්නේ. ඒකට හේතුව සඳහන් කළොත් අතීතයේ ඔය වර්තමානයේ වගේ ගෞතම ශ්‍රීපාදස්ථානයට පිවිසෙන්න පඩිපෙළ තිබිලා නැහැ. ඒ කාලයේ ඔවුන් කඹ දාලා වනාන්තර ඔස්සේ ඊටමත් දුෂ්කර ගමනකින් තමයි ගෞතම ශ්‍රීපාදස්ථානය කරුණා කරන්න ගිහින් තියෙන්නේ. ඉතින් ඔවුන්ට විශ්වාසයක් තිබිලා නැහැ ගෞතම ශ්‍රීපාදස්ථානය කරුණා කරලා නැවතත් නිවෙස් වලට එන්න හැකි වෙයි කියලා. ඉතින් ඔන්න ඔය නිසා තමයි ඔවුන් අතීතයේ ශ්‍රීපාදස්ථානය කරුණා කරන්න යද්දී ඔවුන්ගේ දේපල Tamanගේ පවුලට නිසි ආකාරයට බෙදලා දීලා යන්නේ. කන්ද මුදුනේ සිට ගලාගෙන එන මේ සීත දිය දහරා ගමේ කෙත්වතු සාර කරමින් දිය පිපාසය නිවමින් මේ ඇදී යන්නේ නාගරික ජනතාවගේ දිය පිපාසය නිවීමට කැලණි ගඟ හා එකතු වීමට. මිනිසා විසින් සොබාදහමට කොතෙක් කුරිරුකම් කරත් සොබාදහම නිහඬව බලා සිටී. නමුත් අපේ ගමේ නම් කිසිම ගැමියෙකු මේ ජල දහරාවලට කිසිදු අපද්‍රව්‍යයක් එකතු නොකරයි. එය ඔවුන්ගේ ආගමසේ සලකනු ලබයි. අදටත් මේ ඕනෑම තැනකින් දිය පොදක් පානය කිරීමේ හැකියාව මේ ජල දහරාවල පවතිනවා. ඔය දන්නවද යාළුවනේ වැඩ? කොළඹ රුපියල් 2000කට 3000කට වගේ වෙන කිස්තෙරපි මම මගේ ගමට ඇවිල්ලා නොමිලේම අත්විඳිනවා. ඉතින් මෙයාලා නම් මගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් මේක බලන්නකෝ. යාළුවනේ කොළඹ පාක් වලට ගිහිල්ලා සල්ලි ගෙවලා ඔයාලා ගන්නේ අද්දකින් අපේ ගමට ඇවිල්ලා අපි නොමිලේම අත්විඳිනවා. ඔන්න බලන්න. ආයිත්‍යා. ඉතින් යාළුවනේ මෙයත් ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක්. ජනප්‍රවාදයේ නොයෙක් කතා හා බැඳුණු මේ 12 අద్භූත සිදුවීම් වලින් හා අద్භූත ස්ථාන වලින් පිරි ඝන කැලෑව මැදින් ගලා යන 12ක් වෙනවා. යාළුවනේ මම දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අපේ ගමේ තියෙන දිය ඇල්ල ළඟට. මේ දිය ඇල්ලට කියන නම තමයි රදා ඇල්ල. ඉතින් මේ කාලේට නම් ජලය පොඩ්ඩක් අඩුයි. මොකද මේ කාලේ වර්ෂාපතනය ටිකක් අපේ ගමනින් ලැබෙනවා අඩුයි. ඉතින් වර්ෂාපතනය ලැබෙන කාලෙට අපිට මේ ළඟටම කිට්ටු කරන්නවත් බෑ. ඉතින් මේ දියැල්ල හා බැඳුණු ජනප්‍රවාද කිහිපයක්ම තියෙනවා. මම ඔයාලට ඒ ගැන වීඩියෝ එකේදී කියන්නම්. මේ ඇල හඳුන්වන්නේ යාළුවනේ රදා ඇල කියන නමින්. ජනප්‍රවාදයේ ඒ හා බැඳුණු කතාවක් තියෙනවා. අතීතයේ කුල ભેදයේ මේ ගම්වල මුල් බැසගත් සම්ප්‍රදායක් වෙලා තියෙනවා. ඉතින් රෙදි සෝදන ජනතාව හඳුන්වනු ලැබුවේ රෙදි නැන්දලා රෙදි මාමල නොහොත් රදා කුලයේ ලෙසට. ඉතින් එම පුද්ගලයෙකු මේ දිය ඇල්ලෙන් වැටී මිය යාම නිසා මෙය රදවා වැටුණු ඇල්ල හෙවත් රදා ඇල්ල නමින් නම් පට බැඳිලා තියෙනවා. ඒ වගේම මේ රදා ඇල්ලට යාබදව ඇල ඉවුරේ ඔයාලට මේ පෙනෙන ස්ථානයේ ගල් ලෙනක් දකින්නට ලැබෙනවා. ඉතින් මේ හා බැඳුණු ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. අතීතයේ දුර ගණනය කරනු ලැබුවේ හූවක දුර අනුවය. ඉන්පසු එය හැතත්ම ලෙස ගණනය කරනු ලැබුවා. මීට බොහෝ කාලයකට පෙර එනම් වසර 5000කට පමණ පෙර මහා රාවණා යුගයේ මෙහි ආයුධ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා කම්මලක් තිබූ බව ගැමියන්ගේ කටවහරේ එන කතාවක් තියෙනවා. මෙහි යකඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා යබර හමු වී ඇතත් මේ කටවහරක් මිස ඉතිහාසයේ විසින් සනාථ කරනු ලැබූ පුවතක් නොවේ. ඉතින් යාළුවනේ මම වීඩියෝ එක රූගත කරන අතරතුරේදී මට හමු තවත් අපූර්ව ස්වභාව ධර්මයාගේ නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. ඉස්සර නම් ඔයාලා මේව දකින්නේ අටමට්ටමේ විතරයි. එහෙනම් අද මේක බලන්නකෝ. අපේ ගමට යාබදව පිහිටලා තියෙන තවත් ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක් ළඟට මම ඔයාලව දැන් එක්කන් යන්නයි හදන්නේ. හරි එහෙනම් අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේක බලන්නකෝ. මම මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගමේ තියෙන තවත් අපූර්ව නිර්මාණයක් ළඟට. ඉතින් යාළුවනේ
ගමට යාබදව තමයි මේ දියැල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දියැල්ල සබා ධර්මයට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා. ඉතින් මේ දියැල්ල ගැන වැඩි විස්තර මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් යාළුවනේ මේ දියැල්ල එහෙමත් නැත්නම් ඇබඩින් දියැල්ල පිහිටලා තියෙන්නේ අපේ ගමට යාබදව. මෙය මීටර් 98ක උසකින් සමන්විත වන අතර උසින් ලංකාවේ දිය ඇලි අතර 18 වන ස්ථානයට හිමිකම් කියනවා. මේ ඇල්ලට ඇබඩින් ඇල්ල ලෙස නම යෙදුනේ යාළුවනේ මේ දිය ඇල්ල අසල වත්තක හිමිකාරීත්වයේ දරූ ඇබඩින් නම් ස්කොට්ලන්ත ජාතිකයෙකුගේ නමින්. අපි නම් මේ ඇබඩින් දිය ඇල්ලට ළඟා වුණේ කලවැල් දිනි මාර්ගයේ ඔස්සේ. ගිනිගත් හේන මාර්ගයේ හරහාද මේ දිය ඇල්ලට ළඟා විය හැකි. Google Map හරහා පැමිණියා නම් එය පහසු වෙනවා. මේ ඇල්ලට යන පාරේ මට හරි අපූරු මාම කෙනෙක් හම්බ වුණා. අපි එතන කූල් එකකුත් දීලා ඒ මාමත් එක්ක පොඩ්ඩක් කතා කරා. මම දැන් ඉන්නේ ඇබඩින් ඇල්ලට යන පාර අතරමඟ තියෙන ඇල්ලේ මාමගේ කූල් ස්පොට් එකේ. ඉතින් මේ මාමා ඇබඩින් ඇල්ලට යන හැමෝගෙම පහස නිවන්න මෙන්න මේ වගේ රස දොඩම් බීම හදලා දෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඇබඩින් ඇල්ල එනවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. ඉතින් යාළුවනේ මේ ඇල්ලට ඔයාලත් එනවනම් ජීවිතේ කවදාවත් ලබා ගැනීමට නොහැකි හරි අපූරු අත්දැකීම් ලබා ගන්නට පුළුවන්. බලන්නකො ස්වභාව ධර්මය මොන තරම් අපූර්වට මේව නිර්මාණය කරලා තියෙනවද කියලා. එහෙනම් මේක බලන්නකෝ. පොඩි ගමනක් යන්නේ. නයාලෝනේ පියා. පියාලෝනේ ඒක විශේෂ කාරණයක් වලට කියන්නේ. ඒ තමයි අපි දැන් මේ ඇබඩින් දියල් ළඟට වැවිලා ඉන්නේ. ඉතින් මොකටද උතර එනවා? බලන්න බලන්න මේ. මේ අත්දැකීම ලංකාවේ කතර. පියාලෝනේ මේ අත්දැකීම ඔයාලට ගන්න පුළුවන්. මේ ඇබඩින් ඇල්ලට ඇවිල්ලා පිටට. පියාලෝනේ. ඇල්ලට ආපුවාම අපි හරි අපූරු අත්දැකීමට මුහුණ දුන්නා. ඒක තමයි ඔයාලා මේ දැක්කේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ අත්දැකීම ලබා ගන්න. මේක පොඩ්ඩක් බලන්නකෝ. මම ඒ මාමත් එක්කත් ටිකක් කතා කරා. ඔයාලත් මං වගේම මේ ඇබඩින් ඇල්ලට එනවා නම් අනිවාර්යෙන්ම අත්දැකීම් ඕනේ අත්දැකීමක් තමයි මං මේ විදිහට අත්දැකීම. ඉතින් මං මේ අත්දැකීම විදිහින් මට උදව් කරපු මාම තමයි මේ ඉන්නේ. ඉතින් මේ මාමට බොහොම ස්තුතියි. තවත් විශේෂ කාරණයක් සඳහන් කරොත් යාළුවනේ මං මේ විදිහට අත්දැකීම වල දැක්කනේ. ඉතින් ඒ අත්දැකීම විඳින්න පුළුවන් ශ්‍රී ලංකාවේ එකම දියැල්ල වෙන්න යාළුවනේ මෙන්න මේ ඇබඩින් දියැල්ල. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ ඇබඩින් ඇල්ලට ඇවිල්ලා මේ සුන්දර අත්දැකීම විඳින්න. ඉතින් මම මේ මාමගේ නම්බර එක මෙන්න මෙතනින් දාලා දෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම එන්න. හලෝ ඉතින් එන්න හයාගේ බෝට් රයිඩ් එකක් පදින්න ඇබඩින් දියැල්ලට. ඉතින් ඔයාලා එක්ක යන්නේ සම්පූර්ණ ෆුල් සේෆ්ටි දාලා හෙල්මට් දාලා සම්පූර්ණම ෆුල් ඔයාලගෙන 100%ක් වගේම අපි අරගෙන එක්ක යන්නේ. ඒක තමයි කියන්නේ මේ ලංකාවේ වෙන කොහෙවත් නැහැ මේ වගේ දියැලක්. මෙතෙන් ඇවිල්ලාම ඕන මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයාලත් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක විඳලා බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ ඇල්ල බලන්න එනවනම් ඔයාලගේ කිසිම දෙයක් මේ ඇල්ලට සහ අවට පරිසරයට අවශ්‍ය නොවේ. ඒවා ආයේ බෑග් වලට දමාගෙන නැවතත් නිවෙස් වලට අරන් යන්න. ඉතින් යාළුවනේ මේක මගේ අහිංසක ඉල්ලීමක් මේ පරිසර පද්ධතිය වෙනුවෙන්. ඉතින් යාළුවනේ අපි මේ ඇබඩින් ඇල්ලට සමු දීලා දැන් යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ අපූර්ව නිර්මාණය සැමදා රැකදේවා. ඉතින් ඊළඟට මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ. ඉතින් යාළුවනේ ඔයාලා කලින් දැක්කා වගේම මං ඇලෙන් හොඳට නාගත්තා. ඉතින් මං ගමේ ආවොත් අනිවාර්යෙන්ම කරන දෙයක් තමයි
අපේ අත්තම්මගෙන් කතාවක් අහන එක. එහෙනම් දැන් අපි අපේ අත්තම්මගෙන් කතාවක් අහන්න. ඉස්සර සරත් නුවර හිටියලු එක ගමක කට්ටියක් හිටියලු ධර්මපාල කියලා තාත්තා ධර්මපාල අම්මා යසවතී හරි කවුරු හරි කියලා අම්මා හිටියලු. අම්මයි තාත්තයි අම්මයි පුතයි දුවයි ඒ හතර දෙනා. ඉතින් යාළුවනේ මං ගමේ ආපුවාම හැම දවසකම ওই විදිහට පුංචි හරි කතාවක් ආච්චි මට කියලා දෙනවා. තමයි පෙදිලා තින්නේ ධර්මපාල කියලා පෙදිලා තින්නේ බෝධිසත්වෝ. ඉතින් ඊට පස්සේ අපි එකතු වෙලා පොඩ්ඩක් සෙල්ලම් කරන්නයි දැන් හදන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි නාන්න යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේක බලන්නකෝ. මේ කාලෙට නම් වතුර පොඩ්ඩක් අඩුයි. වැස්ස නැති නිසා නැත්තම් අපිවත් වැහෙන්නම මේ ඇලේ වතුර තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම මේ වතුර හරිම සීතලයි. ඔන්න ඉතින් අපි නාලා හැම ඉවර වෙලා හවස බෝධිය පැත්තට ආවා. ඉතින් ගමේ තියෙන එකම ආගමික ස්ථානය තමයි මේ බෝධිය. අපේ ගමේ සියලුම දෙනා බෞද්ධ. ඉතින් මේ ස්ථානය ගොඩනගන්න ගමේ සියලුම දෙනා මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා. මේ ස්ථානය ලබා දී තිබෙන්නේ ගමේ කවුරුත් දන්න මම නම් කියන්නේ ආරි සීයා කියලා. ඔන්න ඔය සීයා තමයි මේ ස්ථානය ලබා දීලා තියෙන්නේ. බිම් අඟලකටත් පොරකන සමාජයක එතුමා කරනු ලැබූ මේ පරිත්‍යාගය උතුම් පරිත්‍යාගයක්. නැවතත් ආදරෙන් මම මේක සිහිපත් කරනවා. මේ ස්ථානයේ බෝධි පූජා කටයුතු මුලින්ම ආරම්භ කර තිබෙන්නේ මගේ සීයා. මේ ඉන්නේ එයා දැන් නම් අපි අතර නැහැ. එයාටත් මම මේ වෙලාවේ පින් අනුමෝදනා කරනු ලබනවා. ඉතින් යාළුවනේ මං ගමේ ඇවිල්ලා සින්දු කියලා ඇලේ නාලා ක්‍රිකට් ගහලා කඳු නැගලා ඇලිවලලා හකුරු හදලා පුවක් කඩලා දළු නෙලලා ලබාගත් හරි අපූරු අත්දැකීම ඔයාලත් සමග බෙදා ගන්න ලැබීම සතුටක්. ඉතින් එහෙනම් මං දැන් මේ ලෑස්ති වෙන්නේ ආයෙත් කොළඹ යන්න. රජ මෙදුර සිපිරිගෙයකි ගම සොඳුරු දිදස පුරකි මෙම සුවය නොවිදි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපේ ගමේ සංචාරය ඉවරුණා. ඉතින් මේ කාලේ පුරාම මාත් එක්ක ඔය හැම තැනකටම ගියේ මෙන්න මෙයා තමයි. ඉතින් මෙයා තමයි මගේ අයියා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා තියන්න. ඉතින් ඔයා තාම අපේ HL Creations YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා like එකක් දාලා bell notification එක all දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. ගැම්මෙන් කන්ද බැහැලා ඇම්බුලන්ස් එකෙන් අර යන්න පුළුවන් විදිහට කන්ද එක ගන්න බැරුව වෙන ඔයගොල්ලන්ගේ HL Creations YouTube ග්ලිට්මල් and එයාගේ අයියා සිතුම් නිසල and පස්සෙන් එන තාත්තා හෙන්නායක